ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඔබගේ සුපුරුදු වැඩසටහන YouTube වාහිනී ඉංග්‍රීසි පත්තරේ බොකියේ විස්තරේ වැඩසටහන සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. ඉතින් මම කලින් මතක් කරා වගේ රට පුරා විසිරී පැතිරී ඉන්න ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය දින ඕනම කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වැඩසටහන තමයි YouTube වාහිනී ඉංග්‍රීසි පත්තරේ බොකියේ විස්තරේ. අපි කාලීනව සිදුවෙන සිදුවීම් අරගෙන තමයි මේ ඉංග්‍රීසි ඉගෙනීම ඔබට කරන්නේ. එතකොට ඔබට නිතරම ඇහෙන සිංහල වචන තමයි ඉංග්‍රීසියෙන්ුත් ඔබ ඉගෙන ගන්න. එතකොට ඔබට ඉතාමත් පහසුවෙන් වටහා ගන්න පුළුවන් මේ වචන මතක තියාගන්නත් පුළුවන් ඉංග්‍රීසි භාවිතා කරන්නත් පුළුවන්. දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා යම් කිසි වාක්‍ය රටාවක් දෙකක් ඉගෙනගෙන. එහෙමත් නැත්නම් වචනයක් දෙකක් ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. වාක්‍ය රටාවලුත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අපිට නිතරම සිංහලෙන් ඇහෙන අදහස් ඉංග්‍රීසියෙන්ුත් ඇහෙන්න ඕනේ. ඉතින් ඒකයි අපි මේ කාලීනව සිදුවෙන ප්‍රවෘත්ති අරගෙන ඒ වයින් ඔබට ඉංග්‍රීසි හුරුදු කරලා ඉංග්‍රීසි ගන්නන්න වෙහෙස මහන්සි වෙන්නේ. ඉතින් හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ වැඩසටහන අනිවාර්යයෙන්ම නරඹන්න. ඔබගේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ වැඩසටහන් ටික එක දිගට සති 3-4ක් බලන්න ඔබටම වෙනසක් තේරෙවි. කොහොමද ඔබට ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම පහසු වෙන්නේ, වචන කියව ගන්න ලේසි වෙන්නේ කියලා. මොකද ඉංග්‍රීසියෙන් වචන දකින්න තරමට ඔයගලන්ට කියවන්න පුළුවන් වෙනවා. ඒ වචන ඇහැට හුරු වෙනවා. එතකොට ඔබ දන්නේව නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙනවා. අද අපි පළවෙනි නිවුස් එකේ හෙඩ්ලයින් එකේ ඉන්නේ අපේ උපවාස ගාමර් විමල් වීරවංශ. කෙනෙකුට hina යන්න පුළුවන් මම මේ විමල් වීරවංශට මේ උපවාස ගාමර් කියලා කිව්වම ඔයගොල්ලෝ දන්නව භාෂාවකට වචන එකතු වෙන්නේ භාෂාවේ තියෙන භාවිතයත් එක්ක. දැන් බල භාෂාවක් නොවන භාෂාවක් නම් අනිවාර්යයෙන්ම එම භාෂාවට වචන එකතු වෙන්නේ එදිනෙදා මිනිස්සු එක දිගටම භාවිතා කරන වචන එකතු වෙලා. ඒක තමයි සාමාන්‍ය පණ ඇති භාෂාවක ස්වරූපය, මල භාෂාවක් නොවන පණ ඇති භාෂාවක ස්වරූපය. දැන් මේ ගාමර් කියන වචනේ නිතර දෙවේලේ සමාජ මාධ්‍යවල සහ ප්‍රවෘත්ති නාලිකාවල දැකලා දැන් ඔබට මේ පුරුදු වෙලා තියෙනවා. බොහෝ සෙයින්ම මේ වචනේ භාවිතා කරන්න පටන් අරගෙන තියෙනවා. අපිට මේ ගාමර් කියන වචනේ භාවිතාවත් එක්ක පෙනී යන්නේ මිනිස්සු මේ වචනේ භාවිතා කරන අදහස තමයි යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කරන්න දක්ෂණම් සහ දිගටම ඔහු ඒක කරගෙන යනවා නම් අපි ඔහුට ගාමර් කියලා කියනවා. ලංකාවේ හිටපු කෘතහස්ත දක්ෂ දේශපාලඥයෙක් තමයි ගාමර් කියලා කියන්නේ. ඉතින් ගාමර් කියන්නේ ඉතාමත්ම දක්ෂ මිනිස්සෙක්. ඉතින් යම් කිසි කෙනෙකුට කවුරු හරි දැන් මේ දවස්වල සමාජ මාධ්‍යවල එහෙම අපි දැකලා තියෙනවා. If someone is talented at doing something and he keeps doing it continuously, he is a gamer. ඔහු ඒකට දක්ෂ පුද්ගලයෙක් කියන එකයි ගාමර් කියන එකේ අදහස. එතකොට මේ භාෂාවට එකතු වෙලා තියෙන අලුත් වචනේ. Vimal stages continued satyagraha. Vimal අඛණ්ඩ සත්‍යග්‍රහයක. The demonstration demands the withdrawal of the recently introduced education reforms and calls for Prime Minister Dr. Harini Amarasuriya to resign from her position as Education Minister. මෑතකදී හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත් බල කරමින් මෙම විරෝධතාවය පැවැත්වේ. The demonstration demands, මෙතන demonstration එක කියන්නේ විරෝධතාවය. විරෝධතාවයෙන් demands කියන්නේ ඉල්ලා සිටිනවා. The withdrawal of education reforms. Education reforms කියලා කියන්නේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවට withdrawal කරන අයින් කරගන්නවා. එහෙමත් නැත්නම් withdraw කියන වචනයෙන් මේක හැදෙන්නේ. withdrawal කියන noun එක withdrawal එක කියන්නේ අයින් කර ගැනීම, හකුලා ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් මේකෙන් ඉල්ලා සිටින්නේ මේක අකුලා ගැනීම, එහෙමත් නැත්නම් අයින් කර ගැනීම කියන එක. Calls for PM Harini Amarasuriya to resign from her position. Resign වෙනවා කියන්නේ අස් වෙනවා, අස් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. Calls for කියන්නේ එහෙමත් නැත්නම් බල කරනවා, ඉල්ලා සිටිනවා, කැඳවනවා වගේ තේරුමක් තමයි මෙතන calls for කියන එකෙන් අදහස් කරන්නේ. Calls for Prime Minister Harini Amarasuriya. Prime Minister Harini Amarasuriya. Prime Minister Harini Amarasuriyaගෙන් ඉල්ලා සිටිනවා. එහෙමත් නැත්නම් ඇයට බල කර සිටිනවා. ඊළඟ නිවුස් එකත් මේකටම සම්බන්ධ නිවුස් එකක්. Academic Civil Society condemn vicious hate campaign against PM Harini. Academic Civil Society condemns vicious hate campaign against PM Harini. අගමැති හරිනිට එරෙහි දුෂ්ට වෛරී ව්‍යාපාරය විද්වතුන් සිවිල් සමාජය හෙලා දකි. vicious smear campaign. මෙතන vicious කියන එකෙන් දරුණු දුෂ්ට කියන එක කියනවා. smear campaign කියන්නේ මඩ ප්‍රචාරය. and personalized attack. personalized කියන්නේ පුද්ගලාරෝපිත. එහෙමත් නැත්නම් personally target කරන එකට තමයි අපි personalized කියලා කියන්නේ මෙතන. personalized attack. condemn කියන්නේ හෙලා දකින්න. යමක් හෙලා දකින්නකොට අපිට කියන්න පුළුවන් condemned කියලා. smear campaign කියන්නේ මඩ ප්‍රචාරණය.
මීළඟ නිවුස් එක ඉලංගේ තමිල් අරස්සු කච්චි පක්ෂයෙන්. The Ilangal Tamil Arasu Kachi directs their member to step down. ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වෙන ලෙස නියෝග කරයි. මේ නිවුස් එකේ ඩීටේල්ස් ටික කියවගෙන යනකොට තියෙනවා මේකට හේතුව තමයි ඔහු සහයෝගය පළ කරලා තියෙනවා ඔඩිටර් ජෙනරල් හැටියට එහෙමත් නැත්නම් විගණකාධිපතිවරයා හැටියට හමුදාවේ හිටපු නිලධාරියෙක් පත් කිරීමට ඒ විදිහට සහාය පළ කිරීමෙන් නැති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය මත තමයි ඔහුට ඉල්ලාස් වෙන්න කියලා දේශපාලන අධිකාරිය විසින් ඔහුට බල කරලා තියෙන්නේ. following mounting controversy. following කියන්නේ හේතුවෙන් mounting controversy මතුවී එන අර්බුදයේ හේතුවෙන්. දේශපාලන අධිකාරිය පොලිට්‍රෝ බියුරෝ එකෙන් තමයි මෙයාට මෙහෙම බල කරලා තියෙන්නේ. ඔවුන් සතුටු වෙන්නේ මේ මන්ත්‍රීවරයාගේ ස්ථාවරය ගැන මෙම ගැටලුවේදී. His turns on what party concern. ස්ථාවරය ගැන මේගොල්ලෝ සතුටු නැහැ. His turns කියන්නේ ඔහුගේ ස්ථාවරය. ඔඩිටර් ජෙනරල් කියන්නේ විගණකාධිපති. ඔහුගේ ස්ථාවරය සහ ඔහුගේ ඡන්ද රටාව පිළිබඳව බරපතල කනස්සල්ල හේතුවෙන් මෙම තීරණය ගන්නා ලදී. පොලිට්‍රෝ බියුරෝ කියන්නේ දේශපාලන කෘත්‍යාධිකාරී මණ්ඩලයට. ඔවුන් විසින් තමයි මෙම බරපතල තීරණය අරගෙන තියෙන්නේ. ස්ටෙප් ඩවුන් කියනවා කියන්නේ කවුරු හරි කැමැත්තෙන් අයින් වෙනවා කියන එක. දියුණු රටවල් වල මේ ස්ටෙප් ඩවුන් කරන එක එහෙම නැත්නම් අයින් කරන එක ගැන බොහොමයක් කතා වුණා. පහුගිය දවස්වල අපේ රටේත් ඡන්ද කාලේ මේ ගැන බොහෝ විදිහට කතා වුණා. දැන් නම් අපේ එහෙම මේ අයින් වෙන්න ඕන මට්ටමේ දේශපාලඥයෝ නැහැ. ඔක්කොම සුපිරිසිදු දේශපාලඥයෝ ටිකක් ඉන්නවා අපිට. ඒකින්ද රටේ කිසිම අර්බුදයක්වත් නැහැ. කිසිම කෙනෙක් අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අයින් වෙනවා නම් තාවකාලිකව අයින් වෙන්න වෙලා තියෙන නිලධාරීන්ට පමණයි. ඉතින් ඒ ගැන බොහොමත්ම සතුටුයි. බුද්ධිමත් ජනතාවක් හැටියට අපිට ලබා දීලා තියෙන මෙම තත්ත්වයේ රටේ government will keep promise to reduce electricity tariffs by 1/3 in 3 years. බොහොමත්ම වැදගත් නිවුස් එකක්. වසර 3ක් ඇතුළත විදුලි ගාස්තු 3න් 1කින් අඩු කරන බවට රජය දුන් පොරොන්දුව ඉටු කරනවා. වසර 3ක් ඇතුළත electricity tariff එක කියන්නේ විදුලි ගාස්තුව කියන එක. අපි ගාස්තු වැඩිවීමක් නම් කියනවා tariff hike එකක් කියලා. ඉතින් බොහොම සතුටින් රැඳී සිටින්න තවත් වසර 3කින් විදුලි ගාස්තුව අඩු වෙනවා. මීළඟ නිවුස් එක බොහොම මේක ජනප්‍රිය නිවුස් එකක් මේ දවස්වල. court frees army commando officers arrested while carrying sniper type firearm. ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවටගත් හමුදා කමාන්ඩෝ නිලධාරීන් අධිකරණයෙන් නිදහස් කෙරේ. රටේ නීතිය සුපිරියටම දැන් ක්‍රියාත්මක වෙනවා. කොච්චර හොඳට ක්‍රියාත්මක වෙනවද කිව්වොත් හමුදාව අත්අඩංගුවට ගන්නවා පොලිසිය විසින්. ඒ තරම් හොඳට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමටම පොදු වෙලා තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිවුස් එකත් එක්ක අපිට පේන පැහැදිලිම දේ ඒකයි. freeze කියන්නේ තර නිදහස් කරනවා. appearing for the SL army submitted to court that the two officers had been returning after attending a training program when they were arrested in this manner. පසුව ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නිලධාරීන් දෙදෙනා පුහුණු වැඩසටහනකට සහභාගී වී ආපසු යමින් සිටියදී මේ ආකාරයෙන් අත්අඩංගුවට ගත් බවයි. අපි ඒක පැහැදිලි කරගමු. සබ්මිටඩ් කියන්නේ කරුණු දැක්වුවා. එහෙමත් නැත්නම් පෙන්වන අධිකරණයකදී කරුණු දක්වනවට කියන්නේ සබ්මිට් කරනවා කියලා. ඒක මතක තියාගන්න. අධිකරණයේදී කරුණු දක්වනවට කියන්නේ සබ්මිට් කරනවා කියන එක. සබ්මිටඩ් past tense එක කරුණු පෙන්වා දුන්නා. to court that the officers had been returning after attending a training program when they were arrested in this manner. මෙන්න මේ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නකොට ඒගොල්ලෝ පුහුණු වැඩසටහනකට සහභාගී වෙමින් රිටර්න් වෙලා ඇවිල්ලා තියෙනවා. එහෙමත් නැත්නම් නැවත පැමිණෙමින් ඉඳලා තිබෙනවා. එතකොට මේ කරුණු දැක්වීම හේතුව හින්දා තමයි ෆ්‍රීස් කරලා තියෙන්නේ අධිකරණය විසින්. following these submissions මෙන්න මේ කරුණු දැක්වීම හේතුවෙන් following these submissions මේගොල්ලන් අත්අඩංගුවට ගන්න හේතු වුණේ did not have any documents in their possession to confirm their identity. did not have any documents in their possession to confirm their identity. ඔවුන්ගේ identity එක එහෙමත් නැත්නම් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔවුන් සතු කිසිම document එකක් තිබුණේ නැහැ. ඒක කියන්නේ මේ විදිහට did not have any documents in their possession. in their possession කියන්නේ ඔවුන් සතුව in their possession. ඔවුන් සතුව තිබ්බේ මොනවාද? ස්නයිපර් වර්ගයේ තුවක්කුව. in their possession they had a sniper gun. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම මතක්
කර යුතු දෙයක් තමයි මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. මොකද ඉදිරි ලෝකෙට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටේ ඇත්තටම වෙලා නැහැ සහ කලින් එහෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවත් 76 වසරක හිටපු විපක්ෂයක් විසින් එහෙම ප්‍රතිසංස්කරණය කරන්න දුන්නේ නැහැ. ඔවුන්ගේ දේශපාලන වාසිතකයි. ඉතින් මේ වෙලාවෙවත් ඒ දේ කරන්න අනිවාර්යයෙන්ම ඉඩ දෙන්න ඕනේ සහ යම් පොඩි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන අනිවාර්යයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක රටට අත්‍යවශ්‍ය දෙයක්. එක වසරේදී වගේ ළමයින්ගේ හසුරු කුසලතාවයන් වර්ධනය වෙන්න පරිප්පු අලවන එක සිදු කරනවා. ඉතින් දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඕනේ කියලා ඒ හසුරු කුසලතාවය වර්ධනය කරගන්න කරපු මේ පරිප්පු අලවන එක අපහසුතාවයට ලක් කරන්න එහෙම නැත්නම් අපහසුයට ලක් කරන්න ඇයි කියලා මේ හිතා ගන්න බෑ. කියන්නේ යම් කිසි තැනක කොහේ හරි දෙයක් දැක්කම ගිරව් වගේ ඔහෙ නොමග යනවා ඒක කටපාඩම් කරගෙන කියනවා. රටට දෙයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා හරියට විග්‍රහ කරගන්න බැරුව එක ගොන් කතා මේ විදිහට කියන්න යන්න එපා. මොකද තිබිච්ච අධ්‍යාපන ක්‍රමයේ වුණත් යම් හොඳ දේවල් වුණා. ලෝකේ ජයගත්ත මිනිස්සු ඉන්නවා. ඒ අධ්‍යාපන ක්‍රමයෙන්ුත් අධ්‍යාපනය ලැබලා අපි කොතරම් හොඳ ප්‍රතිසංස්කරණ ගෙනාවත් මිනිස්සුන්ට බලෙන් උගන්වන්න බැහැ සහ ඉගෙනීමේ අවශ්‍යතාවය කියන එක ජනතාවට සහ රටේ අනාගත පරපුරට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් මොන ප්‍රතිසංස්කරණය ගෙනාවත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා බොහෝ පාසල් වල O level A level ඉවර කරලා යනකොට යන්නේ පාසලේ තියෙන දේපල වලට විනාශ කරලා. ඒ වගේ කාලකන්ණි පිරිසක් ඉන්නවා. එහෙම කරලත් එළියට ඇවිල්ලා ඊට පස්සේ ප්‍රතිසංස්කරණ උන්නේ නැහැ. මම අධ්‍යාපන රටාව ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් පොරටෝක් දෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ Tamanට හැදෙන්න උවමනාවක් නැහැ. හැදෙන්න තිබ්බ දේවල් වලින් හැදෙන්න උවමනාවකුත් නැහැ. නමුත් රට හදන්න යනවා. ඉතින් ප්‍රසිද්ධ මාධ්‍ය දැකලා තියෙන මේ විදිහට අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් ඔවුන්ගේ අතීතයේ කෙරුවාව කොහොමද ඔවුන් Taman ඉගෙන ගන්න කාලේ Tamanගේ වගකීම ඉටු කරාද කියලා බැලුවොත් අපිට hina වෙන්න තැන් ඇත්තටම නැති වෙනවා.